හෙල්ලෝ ගයිස් අද අපි යමු පීසා බුෆේ එකකට බඩ පැලෙන්න පීසා කන්න. ගයිස් මෙතන තමයි අපි යන අන්ලිමිටඩ් පීසා බුෆේ එක තියෙන්නේ. මේ බුෆේ එක ලන්ච් ඇන්ඩ් ඩිනර් විදිහට දවසට දෙපාරක් ඕපන් වෙනවා. මේ රෙස්ටුරන්ට් එකට ඇතුළු වෙනකොටම මේ වගේ රසම රස පාට පීසා වල ලස්සන ෆොටෝස් දැකලා අපේ බඩගින්න තවත් වැඩි වුණා. අපි ඇතුළට ගිය ගමන්ම මේ වගේ ලස්සන නංගි කෙනෙක් ඇවිත් අපිට මෙතන වෙන ප්‍රොසෙස් එක ගැන කියලා දුන්නා. 네. 네. 다리 원하시는 게 아니시거든요. 네. 이걸로 도면. 네. 분양하시면 되고요. 네. 음식 받으시고 나서 또 휴식구에 네. 준비해서 버려주세요. 아, 네. 알겠습니다. අපි මුලින්ම කරේ අපිට නිදහසේ ඉන්න පුළුවන් ටේබල් එකක් තෝරගන්න එක. කොහෙද යන්නේ? අතනට යනවද මෙතනට යනවද? මොනවද යන්නේ? ගයිස් මේ තියෙන්නේ අපේ පීසා බුෆේ එක. මේකේ ටොප් එකක් තියෙනවා. ඒ පොක් තියෙනවා. ඒ තාම රිෆිල් වෙන්න පටන් ගන්න නැහැ ගයිස්. මේ විදිහට පීසා ඇති වෙනකම් තියෙනවා. අපි අර පැත්තෙමුත් ගිහින් බලමු. මේ බ්‍රෙඩ් දීලා තියෙනවා. कुकीज දීලා තියෙනවා guys. ඊපස්සේ දැන් මේ විදිහට ෆෘට්ස් ඒරියා එකකුත් තියෙනවා. සැලඩ්ස් ගන්නත් පුළුවන්. මේ විදිහට කොරියන් ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා guys. කිම්චි එකයි normal එකයි. මේ විදිහට guys අපිට මෙතනින් බීඑස් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ප්‍රොඩියුස් එහෙමත් තියෙනවා. කොෆී තියෙනවා. තව විශේෂම දෙයක් තමයි guys මේකේ ලාමියොන් අපිට ගන්නත් පුළුවන්. ඇත්ති වෙනකන් ලාමියොන් කන්නත් පුළුවන් guys. මේක වර්ග 3කින් දීලා තියෙනවා. මේ විදිහට අරගෙන ලාමියොන් හදාගෙන මෙතනම හදාගෙන කාලා යන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ෆ්‍රී අයිස්ක්‍රීම් දීලා තියෙනවා. කැමති නම් ඩෙසර්ට් එකට ඒවා ගන්නත් පුළුවන්. මේ විදිහට කුකී වර්ග ඒ වගේ ගොඩක් තියෙනවා. පේනවනේ guys සෑහෙන බිසි මෙතන. පීසා එන ප්‍රමාණයට යනවා. මෙතන චෝටි බබාලත් එක්ක ඇවිල්ලා කනවා ගොඩක් කට්ටිය. අපි ඉඳගෙන විනාඩි 5ක් යන්නත් කලින් පීසා ආයිත් රිෆිල් වෙන්න පටන් ගත්තා. අපිත් දුවගෙන ගියා කිව් එකට. හොට් පීසා එකක් ඇවිල්ලා තියෙන්නේ. අපි කොහොම හරි එකෙන් මේ ස්ලයිස් දෙකක් අරගන්න ඕනි. ෆස්ට් ෆ්‍රයි එක අපි මේ විදිහට බෝල්කෝගේ පීසා වලට අපි දෙන්නම හරි ආසයි. ඒක නිසා අපි එකෙන් ස්ලයිසස් 3ක් වගේ දාගමු. තව ප්ලේට් එකක් අරගමු අපි. ඊට පස්සේ මේ විදිහට මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවා ගයිස් ගන්න. අපි මුලින්ම ටික ටික කාලා බලමු ගොඩක් ගන්න නැතුව. ඊට පස්සේ මේ විදිහට නගට්ස් නේ. නගට්ස් ටිකක් ගත්තා. ඊට මේ විදිහට මේ ගොඩක් සෝස් වර්ගයක් තියෙනවා. අපි සෝස් වර්ගයක් දාගමු. ඒකල බලමු. මෙතන රස පාටයි. ආයෙ රිෆිල් එකක් ආවා. ඒක කටල් ෆිෂ් එකක් නේ. අපි ඒකෙනු ටිකක් දාගමු. මම හරි ආසයි guys කටල් ෆිෂ් වලට. guys තව මේ පීසා එකක් රිෆිල් වුණා. පෙපරෝනි පීසා එකක්. අපි ඒකෙනුත් දෙකක් විතර ගමුනේ. අපිට ටේබල් එකේ රන් වෙන්න බෑ guys. ඒක නිසා මේ ඒකෙනුත් දෙකක් දාගත්තා. කටල් ෆිෂ් ගන්න උකෙන් දෙකක් වගේ ඇති වේද? වැඩි 3ක් විතර ගන්නවා. guys තව පීසා එකක් රිෆිල් වුණා. एक सेव पीस है का श्रिम्प का देनी गाइस अभी श्रिम्प पीस स्लाइस देगा जैसे बोलको की पीस देगा गत्ता जैसे पेपरोनी देगा गत्ता जैसे मैं भी दे रहा सूपर आंती नो गाइस अभी ये ना ट्राई कर ले वालों वाव
දැක්කම දැන් නම් ඉවසගෙන ඉන්න බෑ guys. දැන් නම් කන්න ඕනේ හොඳටම බඩගිනි. අපි බොන්න මුකුත් ගත්තේ නැහැ. අපි යන් කෝලයක් හරි මොන හරි අරන් එන්න. guys අපිට කෝලා ගන්නත් පුළුවන්. මේ අයිස් දා ගන්න පුළුවන්. ඕනි තරම් ගන්න පුළුවන් guys. ඇත්ති වෙනකම් බොන්න පුළුවන්. වෙන මයි කිරීමක් නැහැ. මේ ඔක්කොම අන්ලිමිටඩ් තියෙනවා අපිට. මේ විදිහට එකක් තියලා අපි ආරකටත් එකක් හදමු. විදිහට බියර් ගන්නත් තියෙනවා guys. ඕන තරම් අන්ලිමිටඩ් බියර් ගන්නත් පුළුවන්. අපි බියර් බොන්නේ නැහැ. මේ විදිහට ඕපන් කිචන් එක තමයි පීසා හදාද මේක ෆිල් කරන්නේ. බලන්න මාර ලස්සනයි එතන. ඇතුලේ හදනවා පේනවා. අපි ගමු ස්පූන්ස්. guys අපි මේ එහෙනම් මෙන්න මේකෙන් පටන් ගමු guys මේ shrimp pizza එකෙන්. guys cheese බේරනවා පිස්සු ඉන්නවා මාර මනසයි යා guys මේ අන්ලිමිටඩ් කන්න පුළුවන් නිසා පීසා පහක් ඔක් කන්න ඕනේ guys මාර මනසයි අපි දැන් කාලා බලමු මේ බුල්කෝගේ පීසා එක මේක මේ guys මේ විදිහට ටික ලොකු එකක් ගමුනේ මේ විදිහට guys මේකේ මේ තියෙන බීෆ් ඊට පස්සේ මේ විදිහට තක්කාලි ඊට පස්සේ චිකන් තියෙනවා ඊට පස්සේ ඔලිව් තියෙනවා මේක තියෙනවා guys අපි මේකත් කාලා බලමු චීස් වලින් පිරලා තියෙනවා සුපිරි guys එක කොරියාවේ තියෙන බුල්කෝගේ පීසා එක. ඒ කියන්නේ බීෆ් පීසා එකක රස තියෙනවා guys. මාර රසයි එක. guys අපි එනම් එකත් පැත්තකින් තියලා අපි මේ ගත්ත මේ කටල් ෆිෂ් ෆ්‍රයි එක කාලා බලමු. guys මේකේ කටල් ෆිෂ් හොඳටම මේ ෆ්‍රයි වෙලා තියෙනවා. මේකේ සෝස් ටික උත් try කරලා බලමු. සුපර් guys එක. මේ pepperoni මේ පීසා එක try කරලා බලමු. මේකේ මේ විදිහට මේ හැම් දාලා තියෙනවා උඩි. හැම් සොසේජ් එක චීස් දාලා තියෙනවා. ටිකක් කාලා බලමු. මේකේ පෙනුම හැටියෙන් නම් guys පොඩ්ඩක් සරයි වගේ. කාලා බලමු. මේක සරයි guys. හොඳට මේ මිරිස් රහක් එනවා. ඒක මේ normal pepperoni වගේ නෙමෙයි අතරම හරිම රසයි. පොඩි සරක් එක්ක අපි ආසයින් සර කන්නේ. ඒක නිසා. මෙතන මේ fried chicken තියෙන්නේ. මොනවාද french fry එක. සෝස් හරිම රසයි. මම අපි chicken nugget එක try කරලා බලමු. සෝස් එක රහයි. නිවිති පීසා එකක් තියෙනවා. මේක නම් ඉවරයි. මස්රූම් පීසා එකක් විතර එනකොට ආයේ එයි. මේ අරගෙන ගමු අපි. ඒක කෑවේ නෑනේ. මේකෙන් කාලා බලමු. පොඩි දෙකක් ගන්න. මේක එතන මේ පැටි එකක් ඇවිල්ලා තියෙනවා. ඕනම් කන්න බෑ දැන්. අපි මේක try කරලා බලමු. ඔව් අත පිච්චෙනවා.
cheers. මේ guys මේ pizza එකේ cheese කර වෙන්න හදලා තියෙනවා. මේ cheese පුච්චලා තියෙන්නේ අර පිච්චුන බර්න් වුණ මේ cheese වල රහක් එන්නේ guys. ඇත්තටම මේක වෙනම රහක් මම ඒ જાතිය කාලාම නැහැ. හරිම crispy. මේක roast පාන් වගේ. මේ අලුත් එකක් ඇවිල්ලා තියෙනවනේ අලුත් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේක එකක් try කරලා බලමු. එකක් විතරක් ගන්න. ඔව් මේ නිකන් අඹ දාලා හදපු එකක් වගේනේ. මට හිතෙන්නේ මේක මේ බතල වෙන්න ඇතිනේ. එකක් ගන්න එකක්. අපි ඒකිනුත් එකක් ගත්තා. ඊට මෙන්න මේකෙන් එකක් try කරලා බලමු. කොහොමද කෑවනේ? නෑ මේක කෑවේ නෑ. මෙන්න මේක guys එක මෙන්න මේක බැසිල් මොකද නමක් තියෙන්නේ බැසිල් රාජපක්ෂ පීසා එක. guys අපි මේ බැසිල් රාජපක්ෂ පීසා එක try කරලා බලමු. හරියටම කරපිංචා කුඩු කරලා උලින් දාලා වගේ. ඊට පස්සේ මේ උඩ මේ චීස් වගේක් තියෙනවා අපි එකක් කාලා බලමු. ඇත්තටම රසයි guys. හරිම රසයි. ඊට පස්සේ මෙන්න මේ අඹ පීසා එක. අඹද කෙහෙල් එලිද මන්ද තියෙන්නේ. හත් කාලා බලමු. දැක්කම ආස හිතෙනවා. මම ඉදවාරි බතල දෙන්න බතල. සම්බුබු බතල දාලා දෙන්න. බතල පීසා එකක්. රසයි guys. ආයෙ නම් කන්නේ. මෙතන තියෙන රසම පීසා එක තෝරගෙන තියෙන්නේ පීසා වර්ග ටික. ඒක නිසා දැන් තියෙන්නේ ඇති වෙනකන් කන්න. අපි එනම් බෙදාගමු guys. guys එහෙනම් ඇති වෙනකම් පීසා කමු. ඇති වෙනකම් හොඳටම කෑවා guys බඩ පැලෙන්න පීසා කෑවා. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. guys අපි subscribers 15000ට වේගෙන් යන ගමන් ඉන්නේ. මේ වීඩියෝ එක බලන්නේ subscribe කරන්නේ නැතුව නම් අනිවාර්යෙන්ම subscribe කරන්න guys. like එකක් දාන්න comment එකක් දාන්න. ඔයගොල්ලන්ගේ support එක ගොඩක් වැදගත් guys. එහෙනම් තවත් මේ වගේ ලස්සන videos ගොඩකින් හම්බෙමු guys. ඉස්සරහට නියම වැඩ ගොඩක් එනවා. ඒක නිසා අනිවාර්යෙන්ම subscribe කරලා like එකක් දාලා notification bell එක click කරලා තියාගන්න. මේ විදිහට තමයි guys මෙතන මේ bill එක කරන්න තියෙන්නේ. අපි එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා. 안녕 사랑해.